ආදරණීය දුවේ පුතේ මේ අපි පොඩි දැනුවත් කිරීමකට කතා කරේ. මේ අගෝස්තු 14 වෙනිදා ඉඳන් සිකුරාදා උදේ 8 ඉඳන් හවස 4:45 වෙනකල් 2028 ළමයින්ට අපි වන්දන පටන් ගන්නවා. අපි ව්‍යුහය සහ වන්දන වැකේෂන් එකේ ඉවර කරන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. අපේ සුපුරුදු පරිදි පන්තියේ සෙනසුරාදා උදේ යන පන්තියේ අපි රසායනික ගණනය පටන් අරගෙන තියෙන්නේ ආවර්තාවගුවත් එක්ක. කියන්නේ පරමාණුකිරුවේ අන්තිම කොටස ආවර්තාවගුවයි රසායනික ගණනයේ මැදයි යන්නේ. එතකොට අපි වැකේෂන් එකේ try කරනවා වන්දන ඉවර කරන්න. හරියට වැකේෂන් ඉවර වෙද්දී. ඒත් අපි හැමෝටම ආරාධනා කරනවා එන්න මේ 14 වෙනි සිකුරාදා උදේ 8 ඉඳන් හවස 4:45 වෙනකල් අපි කරනවා. හරි බලමු අපේ වන්දනවල ඔය කට්ටියට සරලව මම මේ කතා කරේ බේසික් දෙයක්. හරි අපි SO3 ගේ ස්ථායි සම්ප්‍රයුක්තය වඳිනවා. SO3 ගේ ස්ථායි සම්ප්‍රයුක්තය වඳිනවා. එතකොට මේ තමයි SO3 ගේ සැකිල්ල. එතකොට අපි මේ කට්ටියට අෂ්ටකය දෙන්න ද්විත්ව බන්ධන ඇන්දොත් සල්ෆර් 6 වෙනි කාණ්ඩයේ 6යි 6ම දින තියෙන එක සර නැහැ. ඔක්සිජන් 6 වෙනි කාණ්ඩයේ 6යි දෙකක් දුන්නා නම් 4ක් ඉදිරි. මේ තමයි SO3 ගේ ලුයිස් ව්‍යුහය. එතකොට මේකේ ස්ථායි සම්ප්‍රයුක්තය අදිද්දී හරි අපිට මේ ඔක්සිජන්ගෙන් ඇතුළට කඩලා අඳින්න බෑ. ඒයි බැරි අඳින්න. එහෙම වුණොත් ඔක්සිජන් මත ධනාරෝපණය වෙනවා. එතකොට අපිට මෙතන කරන්න වෙන්නේ අපි කියනවා සම්ප්‍රයුක්තය ඇදීමේ දෙවනි නීතිය තනි බන්ධනයේ කැඩීම. අන මෙතනින් එනවා මෙන්න මේ සම්ප්‍රයුක්තය. දැන් මෙන්න මේ සම්ප්‍රයුක්තය වෙන්නේ මේ සම්ප්‍රයුක්තයේ මේ ඔක්සිජන් ගාව එක සරයකලක් වැඩි වෙලා ඍණ වෙනවා. ඔව්. මේ සල්ෆර් ගාව එක සරයකලක් අඩු වෙලා ධන වෙනවා. එතකොට මේක එකලං ධනහාරයයි. අන්න මේක ස්වභාවයේ පැවතිය හැකි ව්‍යුහයක් නේද? අපි කියන අඩු ස්ථායි ව්‍යුහයක්. ඔව්. එතකොට මේක ස්ථායි සම්ප්‍රයුක්තය. හරි. එතකොට ඔය තමයි SO3 ගේ පළවෙනි ස්ථායි සම්ප්‍රයුක්තය. එතකොට මේ ඒක බන්ධනයේ ගත්ත ගමන් අපි දන්නවා මේ ඒක බන්ධනය අපිට වටේ ඇවිල්ලා. මෙයා මෙතන ද්විත්වයක් හදද්දි මේක මේ පැත්තට කඩා ගන්න. අන්න මෙයායි මේ ලෙසමයි. අන්න මෙතන එක සරයකලක් වැඩි වෙලා ඍණ වෙනවා. මෙතන එක සරයකලක් අඩු වෙලා ධන වෙනවා. මෙයාගේ ධනාරෝපණ හිමමයි. අර මෙයා මෙතන ද්විත්වයක් හදද්දි මේක මේ පැත්තට කඩා ගන්න. එතකොට මෙතන එක සරයකලක් වැඩි වෙලා ඍණ වෙනවා. මෙතන එක සරයකලක් අඩු වෙලා ධන වෙනවා. එතකොට එයාගේ ඍණාරෝපණය නැති වෙනවා. අන්නර අපි ඒක බන්ධනයේ වටේ. පැහැදිලිද? ඔව්. දැන් මේ ඔක්කොම ස්ථායි සම්ප්‍රයුක්තය එක ළඟ ධනහාරින එක ළඟ ධනහාරින ස්ථායි. ඊළඟට මේ කරා වගේ මෙන්න මේ ආයිත් තව එක ව්‍යුහයක් අපිට සල්ෆර් පැත්තට කැඩුවා. මේ ඔක්සිජන් පැත්තට වෙයි. අන්න එතකොට මෙතන එක සරයකලක් වැඩි වෙලා ඍණ වෙනවා. මෙතන එක සරයකලක් වැඩි වෙලා ඍණ වෙනවා. ඔව්. මෙයා දැන් ධන දෙක වෙනවා. අන්න මේක ස්ථායයි මේ එක ළඟ ධනහාරින එක ළඟ ධනහාරින. ඔව්. දැන් මේකේ මේ ද්විත්ව බන්ධනය අපිට වටේ ඇවිල්ලා. මෙයා මෙතන ද්විත්වයක් හදද්දි මේක මේ පැත්තට කඩාගෙන. එතකොට මේකේ එක සරයකලක් අඩු වෙලා ධන වෙනවා. මෙතන එක සරයකලක් වැඩි වෙලා ඍණ වෙනවා. මෙයාගේ ධන දෙක හැමමයි. ඊළඟට මෙයා මෙතන ද්විත්වයක් හදද්දි මේක මේ පැත්තට කඩා ගන්න. මෙතන මෙයායිම එලෙසමයි. මේකේ එක සරයකලක් වැඩි වෙලා ඍණ වෙනවා. මේකේ එක සරයකලක් අඩු වෙලා ධන වෙනවා. මෙයාගේ ධන දෙක එහෙම. අන්න ඔය විදියට මෙයාගේ ද්විත්ව බන්ධනයේ වට යනවා. එතකොට බලන්න ඔය තමයි එයාගේ ස්ථායි සම්ප්‍රයුක්තය. ඒ 3යි 6යි 7ක් ඇඳ හැකි මේ තවල විශ්වය. අපිට ඊළඟට මේ ද්විත්ව බන්ධනයත් මෙහෙම කඩන්න බෑ. මොකද මෙතන සල්ෆර් 8 තියෙනවනේ මේ 2යි 4යි 6යි 8යි. ඔව්. මේ වගේ 8 පැනලා තියෙනවා 2යි 4යි 8යි 10යි. එතකොට දැන් සල්ෆර් 8 කිසියම් ව්‍යුහයක අෂ්ටකයේ තිබිලා ඊට පස්සේ අපි අෂ්ටකයේ නැති ව්‍යුහයක් ඇද්දොත් ඒ සම්ප්‍රයුක්ත වල ස්ථායීතාවය අතර ગેප් එක ගොඩක් වැඩි වෙලා ඒක අස්ථායි සම්ප්‍රයුක්තයක් වෙනවා. එහෙනම් මෙතන ඉතුරු ෆයි බන්ධනය කරන්න බෑ. එහෙනම් මේ තමයි සල්ෆර් නැත්නම් SO3 ගේ ස්ථායි සම්ප්‍රයුක්තය ටික. එතන මය පුතාට පුළුවන් නම් ওই විදිහට SO3 ගේ ස්ථායි සම්ප්‍රයුක්තය ටික අඳගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මය පුතා ඉන්න පොසිෂන් එක හොඳයි. මොකද හේතුව දැන් ගොඩාක් මම දැකලා තියෙනවා ටියුෂන් එකේ දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය දාලා විතරක් සම්ප්‍රයුක්ත අඳිනව නෑ. 2024
ඊළඟ 2020 වගේ අවුරුදු ගාණනාවක් තියෙනවා තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය වලින් සම්ප්‍රයුක්ත යවුව ඒවා 2014 න් තා පළවෙනි තුන්වෙනි ආවර්තයේ සම්ප්‍රයුක්ත වඳින්න ආවේ. ඒතර ඒ වගේම අපිට පුළුවන් වෙන්න ඕනේ සල්ෆේට් නීතිය වගේ දේවල්. එහෙනම් ඔය කට්ටියට මේ විදිහට සම්ප්‍රයුක්ත වඳින්න බැයි නම් ලුයිස් සිව් වඳින්න බැයි නම් එන්න මේ 14 වෙනි සිකුරාදා උදේ 8ට අනුරාධපුර සිප්නියකට. හරි. අපි බන්ධන ඉවර කරනවා වැකේෂන් එක ඉවර වෙද්දී. හරි. වැකේෂන් එක ඉවර වෙද්දී අපි සම්පූර්ණයෙන් බන්ධන ඉවර කරනවා. හරි. හැම දරුවෙක්ම සහභාගී වෙන්න. හරි. බන්ධන පාඩමට සිකුරාදා උදේ 8 ඉඳන් හවස 4:00 වෙනකල්. හරි. මේ අනුරාධපුරයේ දරුවන්ට කරන රයිට් මතක් කිරීමක්. අපි මේ පන්තිය ඔන්ලයින් දෙන්න බලාපොරොත්තුවක් නැහැ. හරි. අපි සාමාන්‍ය ෆිසිකලි තමා පන්ති කරන්න. මොකද තියරි පන්තියක් ඔන්ලයින් කරන්න තාම මගේ ලොකු බලාපොරොත්තුවක් නැහැ. එහෙනම් අනුරාධපුර සහ ඒ යවට ළමයි එන්න සිප්නියකට සිකුරාදා උදේ මේ 14 වෙනිදා 8ට.